සුබ දවසක් මගේ යාළුවනේ. මම මීට පහලින් වීඩියෝ එකක් දාලා තිනවා. ඔයාලා බලන්න මගේ කොටුවට සුදු මැස්සෝ ඇවිල්ලා උග්‍ර වෙලා නවත්ත ගන්න බැරුව හිටියේ. එහෙම වෙච්චාම මම කරන්නේ එවිසෙට් කියන බේත් එකයි සෝරෝ ඇබමැක්ටින් කියන බේත් එකයි ඒකට තව විටමින් එකක් හරි දෙකක් හරි දාලා ගහනවා. මීට පහලින් තියෙන වීඩියෝ එක බලන්න මෙහෙම කොල්ලයක් උස්සලා බලපුවාම 10ක් 20ක් විතර ඉන්න එක කොල්ලයකට. දැන් පේනවනේ එකෙක්වත් නැහැ. කිසිම සුදු මැස්සෙක් නැහැ. දැන් ඔයාලට පේන්න බලා ගන්න පුළුවන් මේක උඩ ඉන්නවා. මේ ඉන්න උඩ සේරම මැරිලා ඉන්නවා. එක පාරයි ගහන්න ඕනේ ආයේ කොටුවේ එක සුදු මැස්සෙක්වත් හිටින්නේ නැහැ. මේ ඔයාලට පේන ඇති හොඳට. සේරම මැරිලා ඉන්නේ. හෙළුවට යන්නෙත් නැහැ. කොලේ ඇවිල්ලා එහෙම මැරිලා ඉන්නේ. යටපැත්තේ එක කොලයකවත් නැහැ. සුදු මැස්සා ඉන්නේ යටපැත්තේ. පේනවා ඇති. මීට පහලින් දාලා තියෙන වීඩියෝ එකේ තියෙන ගහපු බේත් එකයි ඔක්කොම ටික දාලා ඔයාලගේ කොටුවල සුදු මැස්සෝ ඉන්නවනම් මේක තමයි බේත් එක. එවිසෙට් කියන එක. එවිසෙට් එකයි ඇබමැක්ටිනුයි 20 කියන දියර බෝර එකක් කලවම් කරලා තා පුළුවන් නම් පවර් බූස්ටර් කියන ටැබ්ලට් බාග් කාලකුත් දාලා බය නැතුව ගහන්න. බේත් දෙකක් එකට කලවම් වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ගහට කිසි මැලජික් එකක් වෙන්නේ නැහැ. අර විටමින් ටිකක් දාලා ගහන්න. ආයි එකම එක පාරයි ගහන්න ඕනේ. මේ වලට පේනද මේ උඩ ඉන්න සුදු මැස්සෝ ටික සේරම මැරලා ඉන්නේ. මේ හිතේට ඔය හෙල්ලුවට යන්නේ කොල්ලේ ඇවිල්ලා එහෙම මැරලා ඉන්නේ. අන්න ඒ වගේ බේත් එකක් යූස් කරන්න. මේ වගේ බටු කොටු වලට එනවා වැඩි සුදු මැස්සා ආවොත් බය නැතුව ගහන්න. මේ කාලේ ආර්ථික අපහසුතාවයන් තියෙන නිසා මේ වගේ පැල 300ක් දාගත්තාම ඔයාලට පේනද මෙතන පැල 300යි මම මේ පොට් එක හිටවලා තියෙන්නේ. පැල 300යි තියෙන්නේ. හැම සතියෙම කිලෝ 150ක් 140 160 කැඩෙන වෙලාවලුත් තියෙනවා. කඩාගත්ත කියන්නේ මෙහි අපි දඹුල්ලට ගොඩාක් මෙහා ඉන්නේ නාත්තන්ඩි ප්‍රදේශයේ. දඹුල්ලේ 200ට 150ට ඇද්දි අපිට මෙහෙ කොහමද රුපියල් 300ක් විතර ගෙවනවා කඩවලින්. කඩ 3කට තමයි දාන්නේ. කඩ 3කට දාපුවාම මේ සේරම ඉවර වෙනවා. ඒ වගේ සතියකට කිලෝ 150ක් 100ක් කැඩුණා 300 කියන්නේ රුපියල් 30000ක් වෙනවා නිකම්ම. ඔයාලට පුළුවන් නම් මුල් වියදම විතරයි යන්නේ. මේ වගේ පොඩි කොටුවක් ගහ ගන්න ගොඩාක් ලොකුවට යන්න එපා. පොඩ්ඩක් වියදම උසරයි. කඩන හැම මුරේකම බේත් දාන්න පෝර දාන්න ඕන. ඒකින්ද බලලා ඔයාලා කරගන්න මුල් වියදම හරියටම මාස දෙකකින් කැඩෙනවා. දවස් 45න් කඩන්න ගානටක් තියෙනවා. මාස දෙකකින් කඩන එක තමයි හොඳ. හොඳටම මල් කරල් මේව අල්ලනවා. එන සතුටක් දැනෙනවා. ලෙඩක් වෙලා ගෙදර බුදිගෙන හිටියත් සතිය අන්තිමට සල්ලි නිදාගත්ත සල්ලි. සෙනසුරාදා ඉද්දා කියලා නිමාඩු කියලා මුකුත් නැහැ. හැමදාම හැම සතියෙන් සතියේටම අපිට මේ ගස් වලින් පළදාව දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මේ බිම පාත් වෙලා තියෙන අතුවල තනිකරම බටු තියෙන්නේ. මේ අත්ති බැලුවත් කරල් 3ක් තියෙනවා. මේ අත්ති බැලුවත් කරල් 2ක් තියෙනවා. ලබන සතියේ අනිවාර්යෙන් කැඩුවේ. ඒකින්ද මම ඔයාලටත් කියන්නේ මේ වගේ පැල 300ක කොටුවක් දාගෙන මුල් වියදම කොහොමද ලක්ෂ 2ක් විතර යනවා. අවුරුදු 2කට වැඩිය කැඩුවේ හැකි. බය නැතුව අවුරුදු 2කට වැඩිය කැඩුවේ හැකි.
මොකක් හරි ලෙඩක් ආවොත් හැම එකටම බේත් තියෙනවා. මේ බලන්න මේක උනත් නේ. සමහර විට මේ උඩ තනිකරම කොළ තියෙන්නේ එහෙම. ගහේ පල්ලෙහෙන් තමයි මෙහෙම කොළ පෙවුනට අපේ පළදාව බලන්න ඕන. ගහක් උස්සලා හරි යටපැත්තෙන් ආහාර මේ බලපුවාම මේ පේනවා ඇති ඔයාලට. මේ එක ගහක අනිවාර්යෙන් කරල් 10ක් 15ක් තියෙනවා. හැම එකේම හැම තමයි. දැන් මේ අපි මේ යන්නේ යන පාර පේනවනේ මේ අත්තේ උන ඔය බටු මුරේට වැඩි වෙන අවශ්‍යක් පළදාව අඩු වෙන්නේ නැහැ. ඔයාලට මේ වගේ දෙයක් කරගන්න පුළුවන් නම් දැන් තියෙන ආර්ථිකය අනුව ලොකු පිටුවහලක් වෙනවා. දරු පවුල් බලා ගන්න අපේ පවුල් නඩත්තු කරගන්න ආසාවෙන් ඉතර හරිම සතුටුයි. සහැල්ලුවක් දැනෙනවා. මම මේසන් වැඩ කරන්නේ. මම සතියේ වැඩ කරලා හොයන්නේ 24000යි. දවසට 4000 ගානේ 24000යි. මේකෙන් එනවා මට ඊට වැඩි ලොකු මුදලක්. මගේ තව මේ වගේ මීට වැඩි පොඩි බඩ කොටුවක් තියෙනවා. මිරිස් කොටුවක් තියෙනවා. මම දැන් අවුරුදු 12 තිස්සේ මේක කරන් යන්නේ. කවදාවත් මේ ඉඩමේ එළවලු ගහක් මේ වගේ කොටුවක් නැති වෙලාවක් නෑ. දිගට මම ඇදගෙන යනවා. කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාලත් බලලා මේ වගේ එකක් කරගන්න. පොඩි ඉඩමක් අහර මේ තියනවනම් පැල 100ක් දාගත්ත කියන්නේ හොඳටම එන මගේ යාළුවනේ මම අතට මේ වීඩියෝ එක නවත්තනවා. ආයෙ වීඩියෝ අපි හමු වෙමු.